සුබ දවසක් සියලු දෙනාටම. අද අපි මේ හදන්න යන්නේ HTML, CSS, JavaScript use කරලා ඉන්ඩෙක්ස් එකක් හදන විදිහ තමයි බලන්න යන්නේ. එතකොට මේකෙදි මේ මුලින්ම අපේ ඉන්ඩෙක්ස් එකක් කියන්නේ වෙබ්සයිට් එක මුල් පිටුව මුල් පේජ් එක. එතකොට sign in sign up page එකට තමයි ඉන්ඩෙක්ස් එක use කරන්නේ. ඉන්ඩෙක්ස් කෝඩ් එක. එතකොට අපි මේක මුලින්ම අපි ලොග් වෙන්නේ create new account කියන එකට. create new account කියන්නේ අපි sign in එකක් වෙබ්සයිට් එකකට sign in වෙද්දී create new account එකකට තමයි අපි මුලින්ම එන්නේ. එතකොට මේ ඒකේ first name එක තියෙනවා, last name එක තියෙනවා, email password එක තියෙනවා. තව mobile එක දෙන්න තියෙනවා. තව select gender එකක් දෙන්න තියෙනවා. තව බටන් දෙකක් විදිහට sign in එකයි, තව මේ sign up එකයි, තව already have sign in account කියන බටන් එකක් තියෙනවා. ඒ බටන් එක තියෙන්නේ අපි sign in වෙලා තියෙනවා නම් අපේ sign in එකට navigate වෙන්න. ඊට පස්සේ අපේ කම්පැනි එකෙන් ඒ කියන්නේ වෙබ්සයිට් එක අදාළ කම්පැනි එක තියෙනවනේ. ඒ කම්පැනි එකේ නම තමයි උඩින්ම වැටෙන්නේ. ඊට පස්සේ ඒකට මේක අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. මේකට අදාළ කෝඩ් එක තමයි මේ තියෙන්නේ. මේකේ අපි මුලින්ම මේ තියෙන්නේ ටයිටල් එක තමයි ටෙක්සොන් කියන්නේ කම්පැනි එකේ නම. ඊට පස්සේ මේකට අපි ලින්ක් කරලා දෙනවා style.css bootstrap. ඊට පස්සේ තව තියෙනවා මේ png එක තමයි මේ ලෝගෝ එක. ඊට පස්සේ අපි බොඩි ටැග් එකේ ගත්තොත් බොඩි ටැග් එකේ ඇතුලේ තියෙනවා හෙඩර් පාර්ට් එක. හෙඩර් පාර්ට් එකේ තමයි අර අපි මෙතන මේ සයිට් එකේ උඩින්ම පෙන්වන්නේ. ඒ තමයි හෙඩර් පාර්ට් එක. හෙඩර් පාර්ට් එක හදන්න කෝඩ් එක තමයි මේ තියෙන්නේ. අපි මේකේ ෆ්‍රන්ට් එන්ඩ් එක විතරයි මේ කරන්නේ. HTML CSS use කරලා මේ ෆ්‍රන්ට් එන්ඩ් එක විතරයි මේ හදලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඒක හදන්නේ div එකක් ඇතුලේ. div එකක් ඇතුලේ හදලා ඒකට අපි අපිට මෙතනින් ඕනේ කන්ටෙන්ට් එකක් මේ දාන්න පුළුවන්. මේකේ දාලා තියෙන්නේ hey welcome to texon කියලා. ඊට පස්සේ header part එකෙන් පස්සේ අපිට එනවා background එක. අපි background එකක් මේකට apply කරලා තියෙනවා. මේ background එක මෙහෙම div එකක් දාලා ඒකට background කියලා මේ CSS part එකෙන් add කරන්න පුළුවන් විදිහට class එකක් දීලා තියෙනවා අපි. ඊට පස්සේ class එකේ අපි background එකට ගියාම ඒකේ image එක අපි මේ URL එකක් දීලා ඒ image එක add කරලා තියෙනවා. ඊට පස්සේ මේ add fun page කියන්නේ මේ තියෙන අපේ මේ ඔය CSS වල අපි මේ යොදා ගන්න අකුරු ස්ටයිල් වර්ග. එතකොට අපි මේකට ෆොන්ට් ෆැමිලි ගොඩක් ෆොන්ට් ෆැමිලි දෙකක් අලුතෙන් ඇඩ් කරලා තියෙනවා. එතකොට අපි මේ add font family කියලා තමයි ෆොන්ට් ෆැමිලි එකක් ඇඩ් කරන්නේ. add font family කියලා ගැහුව ගමන් අපිට සජෙෂන්ස් දෙන්නවා. එතකොට ඒක අපිට ෆොන්ට් ෆැමිලි එකේ වර්ගයයි ෆොන්ට් ෆැමිලි එකේ URL එකයි දැම්මම අපිට ඒ ෆොන්ට් එක යූස් කරන්න පුළුවන්. මේකෙන් වෙලා තියෙන්නේ all දැන් මේක අපේ සජෙෂන්ස් වලින් මේක අපි දැන් වෙලා තියෙන්නේ මේක ඕල් එක يعني හැම එකටම මේ ෆොන්ට් එක තමයි යන්නේ. අපි මේ ෆොන්ට් එක කෝල් කරලා මේ විස්තරයක් ඇතුව يعني අපි මෙම ස්පෙෂලායිස් කරේ නැත්තම් මේ ෆොන්ට් එක තමයි හැම එකටම වදින්නේ. ඊට පස්සේ අපි මේකේ හෙඩර් පාර්ට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ ඊට පස්සේ තමයි sign up part එක එන්නේ. sign up part එකේ මුලින්ම අපි create new account කියලා දීලා තියෙනවා. ඒක දාන්න ඕනේ div එකක් ඇතුලේ. div එක ඇතුලේ මේ create new account කියලා දාලා තියෙනවා. අපිට මේක ලස්සන කරගන්න පුළුවන් තව title කියලා. මේකේ class එකක් අපි දීලා ඊට පස්සේ ඒක CSS වලින් අල්ලලා CSS වලින් අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ class එකේ title කියලා දීලා තියෙන හින්දා text අපි ඒක text align කරලා text align එක left දීලා border එකක් දීලා font size එකක් දීලා color එකක් දීලා අපි මේක ලස්සන කරලා තිනවා. ඊට පස්සේ තව තියෙනවා දැන් ඊළඟට ඇවිල්ලා තියෙන්නේ මේ අපේ අර මේ
මේ සයිට් එකේ පෙන්නන first name, last name, password, email, මොබයිල්, ජෙන්ඩර්, ඒ සෙට් එක. ඒ සෙට් එකට අපි මේක කළා. කොල් 8ක් කියන්නේ, ඒ කියන්නේ කොල් 12ක් කියන්නේ කොලම්ස් 12කට බෙදා ගන්නවා. බෙදාගෙන එකෙන් කොල් 8 මේ sign up box එකට දීලා තියෙනවා. එතකොට ඒකෙන් ඒ 12න් කොල් 6ක් තමයි මේ කොටසට දීලා දෙන්නේ. කියන්නේ භාගයක්. ඊට පස්සේ ඒක කොල් 8යිනේ දීලා දෙන්නේ. කොල් 8 කොල් 12කට බෙදගෙන ඊට පස්සේ ඒක මේ කොල් 6ක් කියන්නේ භාගයක්. ඒතකොට සම්පූර්ණයෙන් කොටස් දෙකකට වෙන් වෙනවා. ෆස්ට් නේම් එක කොටසක්, ලාස්ට් නේම් එක තව කොටසක්. ඒ කියන්නේ දෙපැත්තකට වෙන් වෙනවා මෙහෙම දුන්නාම. ෆස්ට් නේම් එක එකක්, ලාස්ට් නේම් එක තව එකක්. එහෙම කොටස් දෙකකට දෙපැත්තට වෙන් වෙවි යනවා. ඊට පස්සේ අපිට ඕන නම් මේවල බ්‍රේක් ටැග් දීලා තව ටිකක් ඈඩ් කරගන්න පුළුවන්. අපි ඊට පස්සේ ෆස්ට් නේම්, ලාස්ට් නේම්, ඊමේල්, පාස්වර්ඩ්, මොබයිල් කියලා දෙනවා. ඊට පස්සේ ජෙන්ඩර් එකට අපි ඩ්‍රොප් ඩවුන් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. ඇයි ඉතින් මේකේ දැන් මෙතන ඩ්‍රොප් ඩවුන් එකක් තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. මෙහෙම සිලෙක්ට් කරාට පස්සේ මේකේ මේල්, ෆීමේල් ඔක්කොම පෙන්නනවා. මේක දැන් ඊට පස්සේ මේකේ සිලෙක්ට් ඩ්‍රොප් ඩවුන් එකේ කොටස් දෙකක් තියෙනවා. මේල් එකයි ෆීමේල් එකයි කියලා. ඊට පස්සේ sign up බටන් එකක් අපි දීලා තියෙනවා. ඒකට ප්‍රයිමරි කියන්නේ නිල් පාට. අපිට මේකේ බූස්ට්‍රැප් වලින් යූස් කරන හින්දා බූස්ට්‍රැප් එකේ වර්ග ගොඩක් තියෙනවා. ප්‍රයිමරි තියෙනවා, සක්සස් තියෙනවා, බෝරින් තියෙනවා, ඩේන්ජර් තියෙනවා. ඒ වගේ පාට ගොඩක් තියෙනවා අපිට. ඒවා යූස් කරන්න පුළුවන්. අපි ඉතින් මේකට මැච් වෙන විදිහට ප්‍රයිමරි දැම්මා. ඊට පස්සේ අපි මේ already have account වලට දාලා තියෙන ඩාර්ක් බටන් එක. එතකොට ඒ කියන්නේ ඒක අලු පාටට වගේ එන්නේ. ඊට පස්සේ අපි මේකේ මේ ඊට පස්සේ on මේක දැන් already have account කියලා තිබ්බාම ඒකේ දැන් අපිට දැන් මේ site එකේ දැන් මෙහෙමයි. එතකොට create account එකක් හදලා ඒ කියන්නේ මුලින්ම මේන කෙනෙක් නම් account එකක් හදන්න ඕනේ. ඊට පස්සේ එයා account එක හදලා sign up වෙන්න ඕනේ. නැත්නම් account එකක් තියෙන කෙනෙක් නම් already have account එක පුව ගමන් sign in එකට යනවා. sign in එකේ sign in එකට navigate වෙන්න ඒක හදලා තියෙන්නේ toggle sign in sign up කියලා අපි මේ on click එකෙන් අල්ලගන්න JavaScript එකෙන් හදලා තියෙන ෆන්ක්ෂන් එකක්. ෆන්ක්ෂන් එකේ ඇතුලේ sign in sign up එකේ අපි මේ document.getElement by id එකෙන් අල්ලලා තියෙනවා අපි දෙන id එක. ඊට පස්සේ ඒක d9 කියන්නේ අපි දැන් ඒක visible කරලා තිබ්බොත් පේන්න දාලා ඒක unvisible වෙලා අරක පේනවා. ඊට පස්සේ පේන්න දාලා තිබ්බේ නැත්තම් ඒක පේන්න ගන්නවා. ඒ වගේ අර අපිට මේ visible unvisible වෙන එකක් තමයි එතන වෙන්නේ. එතකොට අපිට ඕන විදිහට navigate වෙනවා. ඊට පස්සේ අපි මෙතනට D none එකක් දීලා තිබ්බොත් ඒක පේන්නේ නැහනේ. එතකොට ඒක පේන්න ගන්නවා. අරක බටන් එක ක්ලික් කරපු ගමන් අපි මෙතන D none එකක් දීලා තිබ්බේ නැත්තම් මේක පේනවනේ. එතකොට පේන්නේ නැතු වෙලා යනවා. මේක තමයි වෙන්නේ. ඊට පස්සේ දැන් already have account අපි බටන් එක ක්ලික් කරාට පස්සේ sign in එකට යන්නේ. sign in part එකේ අපිට sign in part එකේ අපිට තියෙන්නේ email එකයි password එකයි remember me කියන option ටික දාන option එකකුයි sign in button එකයි go to admin login කියන්නේ admin කෙනෙක් ඉන්නවා නම් එයාට log වෙන්න තමයි මේ account එක තියෙන්නේ. එතකොට ආයි අපිට ඕන නම් දැන් අපි මෙතනට ගියාට පස්සේ අපිට create account එකක් දැන් මෙතන email password දුන්නාට පස්සේ ඒ email password වැලිඩ් නැත්නම් ඊට පස්සේ අපිට හිතෙනවා නම් ආයි අලුත් එකක් හදන්න ඕනේ කියලා. එතකොට මෙතන create new account ගිහිල්ලා අපිට account එකක් හදා ගන්න පුළුවන්. ඒක හින්දා අර මෙතන මේ email එකයි password එක අපිට දීලා තමයි sign in වෙන්න වෙන්නේ. ඒකෙත් අර වගේම උඩ හෙඩර් එක තියෙනවා වෙන ඒ විදිහටම ඊට පස්සේ sign in කියලා තියෙනවා ඊට පස්සේ email password තියෙනවා remember me තියෙනවා sign in එක බටන් එක තියෙනවා go to admin බටන් එක තියෙනවා create new account sign up කියලා තියෙනවා ඊට පස්සේ මේකේ කෝඩ් එක තමයි මේ තියෙන්නේ මේකෙත් අර වගේම මේ අර නැවේ මේකේ අර කොලම්ස් 6කට බෙදලා නැහැ ඒ කියන්නේ මේ grid එක කොලම්ස්
මුලින්ම කොලම්ස් 12කට බෙදලා ඊට පස්සේ කොලම් 6කට බෙදලා ඊට පස්සේ ආය කොලම්ස් 8කට මේ එකක් විතරයි සයින් ඉන් එක විතරයි බෙදලා තියෙන්නේ. ඊට පස්සේ ආය මේ ටික බෙදලා නැහැ. මේ ටික කොල් 12න්ම ගිහිලා තියෙනවා. එතකොට ටිකක් අර මේ يعني 6 ටිකක් ලොකුවට එනවා. එතකොට ආයි දෙපැත්තකට බෙදෙන්නේ නැහැ. ඊට පස්සේ ආයි සයින් බටන් එක දෙනවා. ආය අර වගේම ටොගල් ෆන්ක්ෂන් එකක් දාලා මේ ක්‍රියේට් new account කියන sign up කියන අර බටන් එක අපි මේ මාරු කරන බටන් එක අල්ලගෙන තියෙනවා JavaScript වලින්. ඊට පස්සේ අපිට මේකේ බටන් එක දීලා දෙන්නේ danger කියලා. danger කියන්නේ රතු පාටට තමයි මේ බටන් එක එන්නේ. එතකොට admin එක තියෙන success කියලා. success කියන්නේ green පාටට එන්නේ. එතකොට green කලරයෙන් තමයි මේ login එක එන්නේ. ඊට පස්සේ ඒ ටික ඔක්කොම ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක මු- අපි මුලින්ම මේකට JavaScript උයි bootstrap bundling JS කියලා bootstrap එකේ තියෙන JS එකයි දෙකම ඇඩ් කරලා ඉන්න ඕනේ මුලින්ම. නැත්නම් අපිට මේ වැඩේ කරගෙන යන්න අමාරු වෙනවා. එතකොට ඊට පස්සේ අපිට මේකට CSS වලට style.css එකයි ඉගෙන අපි හදාගන්න style.css කියලා. ඒකයි මේ bootstrap එකෙන් එන CSS එකයි ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන link මේ තියෙන මේ අර අයිකන් එක අපිට මේ ඕන අයිකන් එකක් දාගන්න පුළුවන්. තමන්ට කැමති අයිකන් එකක් තියෙනවා. ඒක දාගන්න පුළුවන්. එතකොට මේ අයිකන් එක දැම්මට පස්සේ මෙතන මේ අයිකන් එක පෙන්නනවා.